අපි අද බලමු කාන්තාවන්ගේ යෝනි පෙදෙස කැසීමේ තත්ත්වය සම්බන්ධව. ඉතින් මෙම තත්ත්වයත් කාන්තාවන්ට නිතර ඇතිවන තත්ත්වයක්. ඉතින් මෙම තත්ත්වය බැලුවොත් බොහෝ කාන්තාවන්ට ඇතිවන තත්ත්වයක්. ඉතින් මෙම තත්ත්වයත් ඕනම වයසක කාන්තාවකට එන්න පුළුවන්. ඉතින් යෝනි පෙදෙස කැසීම කියලා ගත්තාම අපිට මේකට කියන්න පුළුවන් වල්වල් ඉචිං. වල්වල් ඉචිං. දැන් මේ වල්වා කියන්නේ මොන ප්‍රදේශයේද කියන එකත් වැදගත් වෙනවා. කාන්තාවකගේ වල්වා කියලා කියන්නේ මේ බාහිර ලිංගික අවයව තියෙන කොටස. බාහිර. දැන් මෙන්න මේ කොටස් ටික අයිති. එකක් තමයි බාහිර යෝනිතෝල්, අභ්‍යන්තර යෝනිතෝල්. ඒ වගේම මුත්‍රා විවරය, යෝනි විවරය සහ ක්ලයිටෝරිස් කියන කොටස්. එතකොට මේ යෝනි පෙදෙස කැසීම කියලා ගත්තාම මේ කොටස් වල ඕනම තැනක කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි යෝනි මාර්ගයේ කැසීම කියලා ගත්තොත් අපිට ගන්න වෙන්නේ වැජයිනල් ඉචිං. යෝනි විවරයෙන් ඇතුළ කොටස. එහෙමත් තියෙන්නත් පුළුවන්. දැන් යෝනි පෙදෙස බාහිරව කැසීමක් ඇති වෙන්නත් පුළුවන්. යෝනි මාර්ගයේ ඇතුළේ කැසීමක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද බලමු මේ කොටස් වල කැසීම ඇති වෙන්නේ මොන වගේ හේතු නිසාද කියලා. ඉතින් සමහර කාන්තාවන්ට මේ යෝනි පෙදෙස කැසීම, යෝනි මාර්ගයේ කැසීම සුළු වශයෙන් තියෙන්න පුළුවන්. බරපතල තත්ත්වයක් නැතුව. සමහරුන්ට රෝග තත්ත්වයක් නිසා තියෙන්නත් පුළුවන්. ඉතින් සුළු වශයෙන් තියෙනකොට සමහර විට ඉබේම හොඳ වෙන්න පුළුවන්, නැවත ඇති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රෝගී තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඉතින් රෝගී තත්ත්වයක් තියෙනවද කියලා බලන්න හුඟක් වෙලාවට වෛද්‍යවරයෙක් හම්බ වෙලා වෛද්‍යවරයෙකුට මේ කරුණු කාරණා කියන්න ඕනේ. ඉතින් හුඟක් උදවිය විශේෂයෙන්ම කාන්තාව මෙම ප්‍රදේශයේ ගැටලු ඇති වුනහම ඉදිරිපත් වෙන්නේ නැහැ ප්‍රතිකාර ගන්න. උග්‍ර තත්වයකට ගියොත් තමයි ප්‍රතිකාර ගන්න උත්සුක වෙන්නේ. ඉතින් එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද සමහර අවස්ථාවලදී ප්‍රමාද වීම රෝගේ වැඩි වෙන්න හේතු වෙනවා. ඒ වගේම රෝගයක් තිබුණොත් වෙනත් කෙනෙකුට බෝ වෙන්නත් හේතු වෙනවා. විශේෂයෙන්ම ලිංගික සම්බන්ධතාවලින් බෝවන රෝගයක් නම්. දැන් ඔය යෝනි ප්‍රදේශයේ සමගත්තොත්, බාහිර සමගත්තාම ඇත්ත වශයෙන්ම සියුම් පටක තියෙනවා. ඉතාමත් සංවේදී. ඉතින් මේ සංවේදී පටක වලට ආගන්තුක ද්‍රව්‍යයක් ගැටුණොත් විශේෂයෙන්ම ගැටුකාරී තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම යම් විස බීජ තත්ත්ව නිසාත් මේ තත්ත්වය එන්න පුළුවන්. ඉතින් බහුලවම අපි දකින තත්ත්වයක් තමයි මේ කාන්තාවන් පාවිච්චි කරන ද්‍රව්‍ය නිසා. විශේෂයෙන්ම බාහිරින් පාවිච්චි කරන ද්‍රව්‍ය නිසා කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ යෝනි ප්‍රදේශයේ කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල්. උදාහරණ වශයෙන් කියනවනම් මේ සබන් වර්ග. අපි දන්නවා සබන් වර්ගවල අහිතකර රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම නානකොට පාවිච්චි කරන ජෙල් වර්ග, ෂැම්පු වර්ග. ඒවා යොදලා මේ ප්‍රදේශය පිරිසිදු කරන්න ගියොත් ගැටලු ඇති වෙනවා. මේවායේ තියෙන රසායනික ද්‍රව්‍ය සමහර විට අසාත්මිකතාවයක් දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් සියුම් සමට සැර වැඩි. අපි කියනවා ඉරිටේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඉරිටේෂන් එකක් අහිතකර බවක් දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ටැක්ට් ඩර්මටයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර කාන්තාව පුරුදු වෙලා ඉන්නවා මේ යම් යම් සුවඳ විලවුන් වර්ග එම ප්‍රදේශයට අල්ලන්න. ස්ප්‍රේ වර්ග, පර්ෆියුම්ස්, සෙන්ට්ස් අනේ වගේ දේවල් ඉතාමත් අහිතකරයි. ඒ වගේම සමහර කාන්තාව පුරුදු වෙලා ඉන්නවා මේ යෝනි මාර්ගය ඇතුළ සෝදන්න. ඒකත් අහිතකරයි. සාමාන්‍යයෙන් කියන්නේ මේ යෝනි මාර්ගය පිරිසිදු කරන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේ පිරිසිදු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. යම් යම් දේවල් කරන්න ගියොත් යෝනි මාර්ගය ඇතුළේ තියෙන බැක්ටීරියා වල සමතුලිතතාවය බිඳෙනවා. බිඳිලා ප්‍රශ්න ඇති වෙනවා. අහිතකර බැක්ටීරියා එහෙම නැත්නම් ගැටලුවක් ඇති නොකරන බැක්ටීරියා වල වැඩි වර්ධනයක් සිද්ධ වෙලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන් පාවිච්චි කරන මේ සනීපාරක්ෂක තුවා සමහර විට අසාත්මිකතාවයක් දක්වන්න පුළුවන්. ඒ වගේම සමහර යට ඇඳුම්, නයිලෝන් මිශ්‍ර යට ඇඳුම් අහිතකර භාවයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේ සමහර කාන්තාව පාවිච්චි කරනවා මේ උපත් පාලන ක්‍රම පිටතින් ආලේප කරන ද්‍රව්‍ය. ඒවයත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යට ඇඳුම් සෝදන්න ගන්න සේදුම්කාරක කුඩු වර්ග, රසායනික ද්‍රව්‍ය. සමහර විට ඇඳුම් වල තිබිලා ඇඳුම් හොදට හොදලා ගත්තත් ඒවා ඇඳහම අන්න ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් හැකි හැම වෙලාවෙම කියන්නේ මේ වගේ ඉරිටේෂන් එකක් ඇති කරන ද්‍රව්‍ය වලින් බලකින්න ඕනේ. ඔන්නට පිරිසිදු කරන්න යන්න හොඳ නැහැ එම ප්‍රදේශය. එම ප්‍රදේශයේ දුර්ගන්ධයක් ඇති වෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න ඕනේ. දුර්ගන්ධයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ යම් විස බීජ වර්ගවල වර්ධනයක් නිසා. ඒකත් මතක තියාගන්න ඕනේ. මොකද සුවඳ විලවුන් ඇල්ලුවයි කියලා එහෙම නැත්නම් ඩියෝඩරන්ට් වගේ දේවල් ඇල්ලුවයි කියලා
සුවයක් ලබා ගන්න බෑ රෝග තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ යෝනි ප්‍රදේශයේ කැසීම ඇති කරන රෝග තත්ත්ව තියෙන්න පුළුවන් සමේ රෝග තත්ත්ව. එකක් තමයි එක්සීමා කියන රෝග තත්ත්වය. එම ප්‍රදේශයේ එන්න පුළුවන්. ඒ වගේම සොරයිසිස් කියන රෝගී තත්ත්වය සමේ ඇති වෙන සොරයිසිස් ස්කින් සොරයිසිස් එන්න පුළුවන්. ඒ වගේම ලයිකන් කියන රෝග තත්ත්වය එන්න පුළුවන් ලයිකන් ප්ලේන්ස් ඔන්න වගේ නම් වලින් තියෙන තත්ත්ව තියෙනවා එම ප්‍රදේශයේ එන්න පුළුවන්. ඉතින් අන්න ඒවත් සලකලා බලන්න ඕනේ මොකද එවැනි තත්ත්ව ආවොත් දිගින් දිගට පවතිනවා. සොරයිසිස් එක්සීමා මේ ලයිකන් එක්සීමා මේවා ටිකක් කල් ගත වෙන රෝගී තත්ත්ව එකපාර සුවයක් ගන්න බැරි. ඒ වගේම කාන්තාවන්ගේ යෝනි ප්‍රදේශයේ කැසීම ඇති කරනවා. ප්‍රධාන කාරණාවක් තමයි දිලීර ආසාදන. එහෙම නැත්නම් ඊස්ට් ඉන්ෆෙක්ෂන්ස්. අපි දන්නවා කාන්තාවන් යෝනි මාර්ගය ගත්තාම මේ කැන්ඩිඩා කියන දිලීරය තියෙනවා. කැන්ඩිඩා. මේ කැන්ඩිඩා දිලීරය සාමාන්‍ය කෙනෙක්ගේ වැඩි වර්ධනයක් දක්වන්නේ නැහැ. සමහර කාන්තාවන්ගේ සමහර අවස්ථාවලදී වැඩි වර්ධනයක් දක්වන්න ඉඩකඩ තියෙනවා. අන්න එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපි කියනවා එතකොට වැජයිනල් කැන්ඩිඩයිසිස් කියන තත්ත්වය ඇති වෙනවා කියලා. මෙන්න මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. එකක් තමයි පිටි වගේ තත්ත්වයක් එම ප්‍රදේශයේ තියෙන්න පුළුවන්. යෝනි මාර්ගය තුලින් කිරි කෑලි වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අර වල්වල් රීජන් එක යෝනි පෙදෙස රත් පැහැවිලා තියෙන්න පුළුවන්. තුවාල වගේ තියෙන්න පුළුවන්. ඉරිතැලීම් තියෙන්න පුළුවන්. කසන ගතිය තියෙන්න පුළුවන්. අර නිතරම වේදනාකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් කාන්තාවකට මේ ඊස්ට් ඉන්ෆෙක්ෂන් එකක් එනවා. ඒකට හේතුවක් තියෙන්න ඕනේ බොහෝ දුරට. එකක් තමයි දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගර්භණී භාවයේ ඉන්නකොට එන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෙස් එකේ ඉන්නකොට එන්න පුළුවන්. ආතතිය නිසා එන්න පුළුවන්. ඒ වගේම ඕනටදී පිරිසිදු කරන්න ගිහිල්ලා සමහර වෙලාවට ඕනටදී පිරිසිදු කරන්න සේදීම නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිරුරේ හෝමෝන්ස් වල අසමතුලිතතාවයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිජීවක භාවිතයේදී මෙම තත්ත්වෙ එන්න පුළුවන්. මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා ඊස්ට් ආසාදනයක් එන්න. එහෙම නැත්නම් කැන්ඩිඩා දිලීර ආසාදනය එන්න. දැන් මේ කැන්ඩිඩා කියන්නේ අත වශයෙන්ම ඊස්ට් ඉන්ෆෙක්ෂන් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම කාන්තාවක යෝනි මාර්ගයේ මේ බැක්ටීරියා වල සමතුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් සිද්ධ වුණොත් බැක්ටීරියල් වැජිනෝසිස් කියලා තත්ත්වයක් ඇති වෙනවා. මේකට හේතු වෙන්නේ යෝනි මාර්ගයේ තියෙන ගාඩ්නෙරෙල්ලා වැජිනේලිස් කියන බැක්ටීරියාව වැඩිපුර වර්ධනයක් සිද්ධ වීම. ඉතින් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොකද්ද? මේ කාන්තාවකගේ යෝනි මාර්ගයේ කැසීම ස්‍රාවයන් ඇතිවීම, අසාමාන්‍ය ස්‍රාවයන් නැතිවීම, ඒ වගේම යෝනි මාර්ගයෙන් අර මාළු පිළිගඳ සහිත දුගඳක් වහනය වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් මේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගාබාධ කිහිපයක් තියෙනවා කාන්තාව යෝනි මාර්ගයේ කැසීම ඇති කරනවා. එකක් තමයි ක්ලැමීඩියා ආසාදනය. ක්ලැමීඩියා. ඒ වගේම කාන්තාවගේ ලිංග ප්‍රදේශයේ ලිංගික ඉන්නන් තිබ්බොත්, ලිංගික ඉන්න ජෙන්ටල් වෝඩ්ස්. ඒ වගේම ගොනෝරියා කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. සුදු බිඳුම කියන රෝගී තත්ත්වය. ඒ වගේම ලිංගික හර්පිස්, ජෙන්ටල් හර්පිස් කියන තත්ත්වය තිබ්බොත්. ඒ වගේම ට්‍රයිකොමොනාස් කියන ආසාදන තත්ත්වය ඇති වුණා. පරපෝෂිත ආසාදන තත්ත්වය. ඉතින් මෙන්න මේ වගේ කාරණා තියෙනවා. ඔය කියපු කාරණා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන තත්ත්ව. ඉතින් එවැනි තත්ත්වයක් ආවොත් ඔය ලිංග ප්‍රදේශවල කැසීම ඇති වෙන්න පුළුවන් කාන්තාවන්. ඒ වගේම කාන්තාවන්ගේ යෝනි ප්‍රදේශයේ කැසීම ඇති වෙන්න පුළුවන් තවත් ප්‍රධාන තත්ත්වයක් තමයි ආර්තව හරණය. ආර්තව හරණය කියලා කියන්නේ මේ සුද්ධ වීම නැවතීම. මෙනෝපෝස්. සුද්ධ වීම නැවතුනහම සිද්ධ වෙන්නේ මොකද්ද? ඊස්ට්‍රජන් කියන හෝමෝන් එකේ ප්‍රමාණය අඩු වෙලා මේ යෝනි මාර්ගයේ බිත්ති තුනී බවට පත් වෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන බිත්ති තුනී බවට පත් වෙනවා. පත් වුනහම වේලි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එම ප්‍රදේශයේ ඇදෙන සුළු ගතිය අඩු වෙන්න පුළුවන්. අන්න එතකොට ඉරිටේෂන් එකක්, අපහසුතාවයක්. ඒ වගේම කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් යෝනි ප්‍රදේශ කැසීම ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ ආතතිය. ස්ට්‍රෙස්. ආතතියෙන් ඉන්නකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මේ ස්ට්‍රෙස් හෝමෝන් කියන ඒවා අපේ ඇඟේ වැඩි වෙනවා. විශේෂයෙන්ම කෝටිසෝල් වගේ හෝමෝන්ස් වර්ග. අන්න එතකොටත් මේ යෝනි ප්‍රදේශයේ කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට වෙන්න පුළුවන් දෙයක් තමයි මේ යෝනි ප්‍රදේශ කැසීම ඇති වෙන මේ ලිංගික කටයුතු පාවිච්චි කරන කොන්ඩොම්ස් වගේ ද්‍රව්‍ය අසාත්මිකතාවයක් දැක්වීම. අපි කියනවා ලේටෙක්ස් කොන්ඩොම්ස්. සමහර විට අසාත්මිකතාවයක් දක්වන්න පුළුවන්. ඒ වගේම තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ඝර්ෂණය නිසා. ෆ්‍රික්ෂන්. ඝර්ෂණය ඇති වෙන්න පුළුවන් මේ ලිංගික කටයුතු තදින් සිද්ධ කළොත්. ඕනට වැඩි ඝර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. අන්න එතකොටත් මෙව තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කාන්තාවගේ යෝනි ප්‍රදේශයේ තවත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ සෙබරික් ඩර්මටයිටිස් කියන තත්ත්වය.
එම තත්ත්වය આવොත් ඒකත් ටිකක් දිගට පවතින තත්ත්වයක් කැසීම ඇති කරනවා. ඒ වගේම තවත් කලාතුරකින් දකින්න තත්ත්වයක් තියෙනවා. මේ යෝනි ප්‍රදේශයේ පිළිකාමේ තත්ත්වයක් ඇති වුණා. අන්න එතකොටත් මෙම තත්ත්වය එන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ යෝනි ප්‍රදේශ කැසීම, යෝනි මාර්ගයේ කැසීම ගත්තාම හේතු රාශියක් තියෙනවා. ඉතින් දිගට පවතින තත්ත්වයක් නම් මොකද්ද කළ යුත්තේ? සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. ඉතින් මේකට කවුද ගැළපෙන වෛද්‍යවරු? විශේෂයෙන්ම වෙනේරියොලොජිස්ට් කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. ලිංගික ප්‍රදේශවල ගැටලු වලට සුදුසුම වෛද්‍යවරයා තමයි වෙනේරියොලොජිස්ට්. ලිංගාශය රෝග සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්බන්ධව දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් හම්බ වෙන්නත් පුළුවන්. තමන්ට ප්‍රතිකාර කරන්න බැරි තත්ත්වයක් තිබ්බොත් අර වෙනේරියොලොජිස්ට් කෙනෙකුට යොමු කරන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් අදාළ සායනයකට, ලිංගාශය රෝග සායනයකට යොමු කරන්න පුළුවන්. ඒ වගේම දැන් මෙම් ප්‍රදේශයේ ගැටලු තියෙනකොට තවත් බලන වෛද්‍යවරු ඉන්නවා. සමහර විට නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් බලන්න පුළුවන්. සමහර වෙලාවට ලිංගාශය රෝග වෛද්‍යවරයෙක් බලන්න ඕන එක නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් ගාවට යන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවක නාරි හා ප්‍රසව වෛද්‍යවරයා මොකද සිද්ධ කරන්නේ? නැවතත් ලිංගාශය රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට යොමු කරනවා. ඒ වගේම තවත් රෝගීන් යන වෛද්‍ය අංශයක් තියෙනවා, මේ සමය රෝග අංශය. ඉතින් සමය රෝගයක්ම තියෙනවා නම් විශේෂයෙන්ම ලයිකන් වගේ තත්ත්වයක් තියෙනවා. ලයිකන් ප්ලේනස්, ලයිකන් ස්ක්ලෙරෝසස්, ඒ වගේම ලයිකන් සිම්ප්ලෙක්ස් ක්‍රොනිකස් වගේ වර්ග කීපයක් තියෙනවා. එක්ක සෙබරික් ඩර්මටයිටිස්, එක්ක එක්සීමා. අන්න එවැනි තත්ත්වවලට බෙහෙත් කරන්නේ සමය රෝග වෛද්‍යවරු. සමය රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්න පුළුවන්. ඩර්මැටොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න පුළුවන්. අපි හිතමු සමය රෝග තත්ත්වයක් තියෙන්නේ ලිංගික ප්‍රදේශවල. හැබැයි රෝගියා යන්නේ වෙනේරියොලොජිස්ට් කෙනෙක් ගාවට. ලිංගාශය රෝග සම්බන්ධ කටයුතු කරන වෛද්‍යවරයෙක් ගාවට. එතකොට එම වෛද්‍යවරයා මොකද කරන්නේ? නැවතත් සමය රෝග වෛද්‍යවරයාට යොමු කරන අවස්ථා තියෙනවා. ඉතින් රෝගීන් ගත්තාම රෝගීන් Tamanටම හිතලා එකපාරටම හරිතැනට යන්නේ නැති අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවක පවුලේ වෛද්‍යවරයා හම්බෙලා හරිතැනට යොමු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන රෝහලක බාහිර රෝගී අංශයට ගියහම එතන ඉන්න වෛද්‍යවරු බලලා හරිතැනට යොමු කරන්න පුළුවන්. ඉතින් යෝනි මාර්ගයේ කැසීම තියෙනවනේ ඔන්න ඔය විදිහට ඒ අංශ වලට යොමු වෙන්න පුළුවන්. යොමු වෙලා හරි දේ හොයාගන්න ඕනේ. තියෙන තත්ත්වය අඳුර ගන්න ඕනේ. එහෙම අඳුරගෙන තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැතුව ප්‍රතිකාර කිරීමේ සාර්ථකත්වය ලබා ගන්න බැරි වෙනවා. ඉතින් බොහෝ කාන්තාවෝ මෙවැනි තත්ත්ව තියාගෙන විඳවමින් ඉන්නවා. මොකද හරිතැනට යන්නේ. විශේෂයෙන්ම ලැජ්ජාව නිසා. එහෙම නැත්නම් බය නිසා. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ ලංකාවේ ඔය කියන අංශ වලට යන්න පුළුවන්. කවුරුත් වෛද්‍යවරු බැනලා එළවන්නේ. ඒ අදාළ අංශ වලට යොමු කරලා හරි ප්‍රතිකාර ලබා දෙනවා. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි යෝනි ප්‍රදේශ කැසීම සම්බන්ධව කරුණු කාරණා.